හැමදෙනාම පහසු විදිහට වාඩි වෙන්න, S2 වහගන්න, කය කෙලින් තබා ගන්න, බෙල්ල කෙලින් තබා ගන්න, කොන්ද කෙලින් තබා ගන්න, ශරීරයේ හැකිතරම් සැහැල්ලු කරගන්න. දැන් අපි සූදානම් වන්නේ රූප උපාදානස්කන්ධය පිළිබඳව භාවනාව සිදු කිරීමටයි. රූප උපාදානස්කන්ධ භාවනාව සිදු කිරීමට පෙර ඔබට ඒ පිළිබඳව මනා දැනුමක් තිබිය යුතුයි. එම නිසා මම කියන මෙම කරුණු ඔබ හොඳින් නුවණින් මෙනෙහි කරමින් අසාගෙන ඉන්න. රූප උපාදානස්කන්ධ භාවනාවේ රූපය කියලා කියන වචනේ සරල අර්ථය තමයි වෙනස් වීම, රුප්පණය වීම. එහෙමත් නැත්නම් අන්‍ය ස්වභාවයට පත්වීම, වෙනස් ස්වභාවයකට පත්වීම. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. පඨවි කියලා කියන්නේ ඝන, කර්කශ, තද ස්වභාවයෙන් යුතු ශක්තියක්. ආපෝ කියලා කියන්නේ ගලන, වැగిරෙන, පැතිරෙන, ඇලෙන ස්වභාවයෙන් යුක්ත ශක්තියක්. තේජෝ කියලා කියන්නේ උණුසුම, සීතල ස්වභාවයෙන් තිබෙන ශක්තියක්. වායෝ කියලා කියන්නේ හමා යන ස්වභාවයෙන් තිබෙන ශක්තියක්. මේ පඨවි ආපෝ තේජෝ වායෝ යන ශක්තියින් ස්වභාවය නිතරම වෙනස් වීම, රුප්පණය වීම නිසා රූපයේ වශයෙන් හඳුන්වනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූපවලට හඳුන්වන්නේ මහා භූත රූප, එහෙම නැත්නම් සතර මහා ධාතු කියලා. මේ සතර මහා ධාතු, ඒ සතර මහා ධාතු ඇසුරු කරගෙන හටගන්නවා රූප 24ක්. ඒ රූප 24ත් සතර මහා ධාතුත් එකතු වෙලා තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. දැන් අපි බලමු මේ රූප 28 කියලා කියන්නේ මොනවටද කියලා. මහා භූත රූප 4යි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ වගේම ඉන්ද්‍රිය රූප 5ක් තියෙනවා. චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, ජීවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය. ඒ වගේම ගෝචර රූප 4ක් තියෙනවා. වර්ණ රූපය, ගන්ධ රූපය, ශබ්ද රූපය, රස රූපය. ඒ වගේම භාව රූප 2ක් තියෙනවා. ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය. ඒ වගේම හෘද වස්තු රූපය, වස්තු ප්‍රසාදය කියලා කියනවා. ජීවිත රූප එකක් තියෙනවා, මේ ජීවිතය පවත්වාගෙන යන රූපය. ඒ වගේම ආහාර රූප, ඕජාව කියලා හඳුන්වනවා. කබලින්කාර ආහාර වලින්, ඍතුවෙන්, කර්මයෙන්, චිත්තයෙන් ඕජාව හැදෙනවා. ඒ වගේම ආකාශ ධාතු රූප එකක් තියෙනවා. ඒකට කියන්නේ අවකාශ ධාතුව කියලා. ඒ වගේම විඤ්ඤාති රූප, කාය විඤ්ඤාප්ති, කය හසුරවන
වචී විඤ්ඤාප්ති වචනේ හසුරවන රූප ස්වභාවයන් දෙකක් තිබෙනවා. ඒ වගේම විකාර රූප ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා රූප තියෙනවා. ඒ වගේම මේ රූපයන් වල තිබෙන ස්වභාවයක්ම තමයි ලක්ෂණය කියලා කියන්නේ. උපචය, සන්තතිය, ජරතා, අනිත්‍යතා කියලා. උපචය කියලා කියන්නේ රූපය, පඨවි රූපය ඇතුළෙම තියෙනවා ඉපදෙන ගතියක්. පඨවි රූපයේ ඇතුළෙම තියෙනවා පවතින ගතියක්. පඨවි රූපයේ ඇතුළෙම තියෙනවා ජරාවට පත්වෙන ගතියක්. පඨවි රූපයේ ඇතුළෙම තියෙනවා අනිත්‍ය වන ස්වභාවයක්. ඒ නිසා තමයි ලක්ෂණ රූප කියලා කියන්නේ. මේ මහා භූත රූප හතරත් ඒ මහා භූත රූප උපකාරයෙන් අටගත් රූප 24 එකට එකතු වුණාම තමයි මම කියලා සංකල්පයක් ඇති කරගන්නේ. ඒ විතරක් නෙවෙයි තව දුරටත් අපේ හිතේ මේ රූපේ පිළිබඳව ඇලීමක් ඇති වෙලා තියෙනවා. අතීතයේ යම් රූපයක් තිබුණාද ඒකටත් ඇලිලා තිබෙනවා. අනාගතයේ යම් රූපයක් පහළ වෙනවද ඒකටත් ඇලිලා තියෙනවා. වර්තමානයේ යම් රූපයක් තිබෙනවාද ඒකටත් මේ සිත ඇලිලා තිබෙනවා. තමා තුළ යම් රූපයක් ඇද්ද ඒකටත් මේ සිත ඇලිලා තියෙනවා. තමාගෙන් බාහිරව යම් රූපයක් තියෙනවද ඒකටත් මේ සිත ඇලිලා තිබෙනවා. මහත රූප තිබෙනවද ඒටත් මේ සිත ඇලිලා තිබෙනවා. සියුම් රූප තිබෙනවා. ඒ සියුම් රූපවලටත් මේ සිත ඇලිලා තිබෙනවා. හීන රූප තිබෙනවා. හීන රූපවලටත් මේ සිත ඇලිලා තිබෙනවා. ප්‍රනීත රූප තිබෙනවා. ඒ ප්‍රනීත රූපවලටත් මේ සිත ඇලිලා තිබෙනවා. දුර තිබෙන රූප තිබෙනවා. ඒ රූපවලටත් මේ සිත ඇලිලා තිබෙනවා. ළඟ තිබෙන රූප තිබෙනවා. ඒ රූපවලටත් මේ සිත ඇලිලා තිබෙනවා. මේ ආකාරයට මේ රූප 28ට අතීත අනාගත වර්තමාන තමා තුළ බාහිර වශයෙන් අපි හිතේ මම කියලා ඇලීමක් ඇති කරගෙන සිටිනවා. දැන් ඔබට මේ රූප 28 පිළිබඳව යම් අදහසක් ඇති වෙන්න ඇති. හොඳයි. දැන් අපි මගේ කියලා හිතාගෙන සිටින මේ ඇස කන නාසය දිව ශරීරය කියන රූපේ වෙනස් වීම අරමුණු කරලා බලමු. මේ ඇස කන නාසය දිව ශරීරය කියලා ඔබෙත් මගෙත් තියෙන මේ ආයතන පහ හැදිලා තියෙන්නේ මහා භූත රූප හතරත් ඒවා ඇසුරු කරගෙන සැදුණු රූප 24ත් එකතු වෙලා. මේ ඇස කන නාසය දිවකය කියන මේ රූප අවුවෙන් වැස්සෙන් උණුසුමෙන් සීතලෙන් වාතයෙන් මැසිමදුරුවන්ගෙන් ආහාර හිගවීමෙන් සතුරන්ගෙන් ස්වභාවික ආපදා වලින් ලෙඩවීමෙන් වයසට යෑමෙන් වෙනස් වීමටපත් වෙනවා. එසේත් නැත්නම් අන්‍ය ස්වභාවයට පත් වෙනවා. හොඳයි. මම ඔබට තව දුරටත් මේ පිළිබඳව අවබෝධය කර ගැනීම පිණිස සරල උදාහරණයක් කියා දෙන්නම්. ඔබ කල්පනා කරන්න අතදරුවෙක් සිටිනවා. මේ අතදරුවා
මවගේ දියර කිරි එහෙම නැත්නම් ආපෝ ධාතුව උරාගෙන ජීවත් වෙනවා. කලක් යද්දී මේ දරුවාගේ ශරීරයට ලැබෙන උණුසුම සීතල ඝන කර්කශ ස්වභාවය වායෝ ධාතුව එකට එකතු වීම නිසා මේ දරුවා කුඩා ළමෙක් බවට පත් වෙනවා. මේ කුඩා ළමයාට කිරි වල ශක්තිය මදි වෙනවා. කිරි වල ඕජා ශක්තිය මදි වෙනවා. ඉතින් ඒ ළමයා සෙමින් දියර ಜಾති බොන්න ගන්නවා. කැඳ සුප් ආදී දියර ಜಾති බොනවා. ඒ වගේම අල බතල බත් මාළු ආදී දේවල් කන්න ගන්නවා. ක්‍රමයෙන් මේ දරුවාගේ අර ඇඟේ තිබුණු සියුමැලි සියුම් සැහැල්ලු රූප ස්වභාවය වෙනස් වෙලා ඝන වෙන්න ගන්නවා. පඨවි ධාතුවක් බවට පත් වෙනවා. තව දුරටත් මස් මාළු කිරි බිත්තර ආදී දේවල් ආහාරයට ගන්නවා. තව දුරටත් ඒ දරුවාගේ පඨවි ධාතුව වැඩි වෙන්න ගන්නවා. තව දුරටත් එම දරුවා ඇවිදිනවා, දුවනවා, සෙල්ලම් කරනවා, ආහාර ගන්නවා. ක්‍රමක්‍රමයෙන් ඒ දරුවාගේ ආපෝ ගතිය, සැහැල්ලු ගතිය අඩු වෙලා ඒ දරුවාගේ පඨවි ස්වභාවය වැඩි වෙන්න ගන්නවා. ක්‍රමක්‍රමයෙන් ඔහු ලදරු කාලේ ඉක්මවලා ළමා කාලයටපත් වෙලා තරුණයෙක් බවට පත් වෙනවා. දැන් ඔහු වෙනදාට වඩා වැඩියෙන් ආහාර ගන්නවා. වැඩියෙන් මස් මාංශ අනුභවය කරනවා. බත්, එළවලු, අල වර්ග ආහාරයට ගන්නවා. තව දුරටත් ඔහු ඝන කර්කශ භාවය වැඩි වෙනවා. දැන් ඔබට තේරෙනවා ඇති මේ දරුවා ලොකු වෙනවා. එහෙම නැත්නම් වැඩිමහලු වෙනවා කියලා කියන්නේ මේ ධාතුන්ගේ වෙනස් වීමකට පත්වන භාවය. තව දුරටත් මේ දරුවා ඇවිදිනවා, සෙල්ලම් කරනවා, ශරීර ව්‍යායාම කරනවා, විශාල ආහාර ප්‍රමාණයක් ගන්නවා. මේ ආදී නිසා මොහු වැඩිහිටියෙක් භාවයට පත් වෙනවා. මේ වැඩිහිටියා තවදුරටත් ඝන කර්කශ ආහාර ගැනීම නිසා ඔහුගේ ශරීරයේ පඨවි ගතිය වැඩි වෙනවා. හයිය ගතිය වැඩි වෙනවා. ඝන කර්කශ භාවය වැඩි වෙනවා. දැන් මේ තරුණයාගේ සන්තති කාලය ක්‍රමයෙන් වෙනස් වෙලා අභාවයට යන්නයි සූදානම් වන්නේ. ක්‍රමයෙන් ඔහුගේ ශක්තිය අඩු වෙනවා. ඔහුට ඝන කර්කශ ආහාර ගැනීමේ දුර්වලතාවයන් නැති වෙනවා. ඔහු නැවතත් කැඳ ආදී සුප් ආදී සැහැල්ලු ආහාර ගන්නවා. ක්‍රමයෙන් ඔහුගේ ශරීරයේ ඝන භාවය අඩු වෙලා සැහැල්ලු වෙන්න ගන්නවා. ඒ වගේම ඊටාම ශවිමත්ව තිබ්බ ඔහුගේ අස්ථි, මස්, සමාධි දේවල් දුර්වල වෙන්න ගන්නවා. ක්‍රමක්‍රමයෙන් මොහු වයසට යනවා. මොහු මහල්ලෙක් බවට පත් වෙනවා. එවිට ඔහුගේ අර තරුණ කාලයේ වැඩිහිටි කාලයේ තිබුණු පඨවි ශක්තිය හීන වෙන්න ගන්නවා. පඨවි ශක්තිය හීන වෙලා ඔහුගේ තේජෝ ශක්තියත් හීන වෙලා ආපෝ ශක්තියත් හීන වෙලා වායෝ ශක්තියත් හීන වෙලා ඔහු මහලු බවට පත් වෙනවා. දැන් ඔහු ගත කරන්නේ මහලු ජීවිතයක්. ක්‍රමක්‍රමයෙන් ඔහුට තවදුරටත් සුප්, කැඳ ආදී දේවල් දිරවන්නතු යනවා.
ඔහුට විටමින් වර්ග ඒ වගේම බෙහෙත් වර්ග ලබා දෙනවා. තව දුරටත් ඔහුගේ ශක්තිය පිරීලා පඨවි ශක්තිය පිරීලා යන්න ගන්නවා. තව දුරටත් ඔහුට විටමින් වර්ග බෙහෙත් වර්ග මේ ශරීරයේ ප්‍රතික්ෂේප කරනකොට ඔහු මිය යනවා. මිය ගියාට පස්සේ මේ ශරීරයේ තියෙන ආපෝ ධාතුව මේ පොළවට එකතු වෙනවා. තේජෝ ශක්තිය මේ වාතයට මේ පරිසරයට එකතු වෙනවා. වායෝ ශක්තිය මේ පරිසරයට එකතු වෙනවා. පඨවි ශක්තිය පොළවේ පස් බවට පත් වෙනවා. දැන් ඔබට තේරෙනු ඇති මේ මම කියලා හිතාගෙන සිටින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූපත් ඒ වගේම ඉතිරි රූප 24ත් එකට එකතුවෙන් සකස් වන වෙනස් වන ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා. මේ ශරීරයේ වෙනස් වන නිසා බුදුරජාණන් වහන්සේ මේ ශරීරය හැඳින්වුවේ රූපය කියලා. හොඳයි. දැන් ඔබ රූපය පිළිබඳව අවබෝධයෙන් සිටින්නේ. මේ විදියට මේ රූප 28ම ආශාවෙන් මගේ කියලා අල්ලාගෙනයි අපි සිටින්නේ. හොඳයි. දැන් අපි ඉගෙන ගනිමු උපාදානය කියලා කියන්නේ මොකක්ද කියලා. උපාදානය කියලා කියන්නේ දැඩිව අල්ලා ගැනීම. මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදුණු මෙම රූපය මම ඔබ අපි කියලා ආශාවෙන් අපි අල්ලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි මේ රූපය මට ඕනි. මේ රූපය මට නැතිව බෑ. මේ රූපයත් එක්ක මම ඉන්න ඕනි. මේ රූපය මට ඕන විදිහට තියෙන්න ඕනේ කියලා අපි මේ රූපය සිතින් දැඩිව අල්ලාගෙන ඉන්නවට තමයි උපාදානය කියලා කියන්නේ. මම මේ උපාදානය කියන කරුණ තවදුරටත් පැහැදිලි කර ගැනීම පිණිස සරල උදාහරණයක් කියලා දෙන්නම්. ගින්නක් තියෙනවා. මේ ගින්න දීර්ඝ කාලයක් දවසක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ අවුරුද්දක් මේ ගින්න පවත්වා ගන්න නම් මේ ගින්නට දාන්න ඕනේ දැවෙන ද්‍රව්‍යයක්. ඒ කියන්නේ දර දාන්න ඕනේ. ගින්නට දර දාන්න මේ ගින්න පත්තු වෙනවා. යම් විදියකින් මේ දර දැම්මේ නැත්තම් මේ ගින්නට ඇවිලෙන්න විදිහක් නැතුව යනවා. මේ දර හරියට තණ්හාව වගේ දෙයක්. ගින්නර හරියට උපාදානයේ වගේ දෙයක්. තණ්හාව නැති වුණොත් උපාදානය නැති වෙනවා. දර නැති වුණොත් ගින්න ඇවිලෙන්න විදිහක් නැතුව යනවා. මේ රූපයට ආසාව ඇති වුණොත් ඒ රූපය සිතින් අල්ලා ගන්නවා. සිතින් අල්ලගත්තට පස්සේ මේ රූපයට මම කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. එහෙනම් ඔබට මේ රූපය පිළිබඳව යම් තණ්හාවක් තිබුණොත් මේ ඇස කන නාසය දිව ශරීරය කියන රූපය කෙරෙහි යම් තණ්හාවක් තිබුණොත් ඒ තණ්හාව තියෙන තාක්කල් මේ රූපය මම කියලා අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්නකොට දෘෂ්ටියක් ඇති වෙනවා.
මගේ මගේ ආත්මය කියලා. තණ්හාවත් උපාදානයත් දෘෂ්ටියක් නිසා තමයි මේ රූපය මම මගේ ආත්මය කියලා සක්කාය දිට්ඨියකින් මේ රූපයට බැඳිලා තියෙන්නේ. හොඳයි. දැන් ඔබට උපාදානය කියලා කියන්නේ මොකක්ද කියලා තේරෙනවා ඇති. දැන් අපි බලමු ස්කන්ධය කියලා කියන්නේ මොකක්ද කියලා. ස්කන්ධය කියලා කියන්නේ ගොඩ යන අදහසයි. මේ ශරීරය කියන්නේ රූප ගොඩක්. රූප 28ක එකතුවක්. මේ රූප තනිව වෙන්වෙන්ව තියෙන එකක් නෙවෙයි. මේ ශරීරය කියලා කියන්නේ රූප 28ක් එකට එකතු වෙලා තියෙන ස්වභාවයක්. මේ මම කියලා කියන ශරීරය, මගේ කියලා කියන ශරීරයේ තියෙන රූප ස්වභාවයන් අපි කල්පනා කරලා බලමු. මේ ශරීරයේ තියෙනවා කෙස්, ලොම්, නියපොතු, දත්, සම, ඇට. මේ ස්වභාවයේ ඝන කර්කශ ස්වභාවය. මේක අපි හඳුන්වන්නේ පඨවි ධාතුව කියලා. ඒ වගේම මේ මම කියලා ගන්න ශරීරයේ කෙල, සොට්ටු, සෙම, සැරව, දහඩිය, කඳුළු, වුරුණු තෙල්, ලේ, සඳ මිදුළු කියලා ගලන, වැగిරෙන, ඇලෙන, පැතිරෙන තියර જાතියක් තියෙනවා. ඒවා අපි හඳුන්වන්නේ ආපෝ ධාතුව කියලා. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා ආයුෂය පවතින්නේ උණුසුම නිසා. ඒ වගේම මේ අපි ගන්න ආහාර දිරවන්නේ උණුසුම සීතල නිසා. ඒ වගේම ඇඟ උණුසුම් වුණාම සීතල කරන්නේ, සීතල වුණාම උණුසුම් කරන්නේ තේජෝ ධාතුව නිසා. මේ තේජෝ ධාතුවෙන් තමයි ආහාර දිරවන්නේ, ආයුෂය පවත්වන්නේ, ඒ වගේම ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ තේජෝ ධාතුවෙන්. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා හුස්ම ගන්නකොට, හුස්ම පිට කරනකොට වාතය. ආමාශයේ ඇතුලේ වාතය තියෙනවා. ඒ වගේම මේ ශරීරයේ ලේ ගමන් කිරීමට වාතය උදව් කරනවා. මේ ශරීරයේ තියෙන වායෝ ධාතුව. එතකොට මේ ශරීරය කියලා කියන්නේ, මගේ ශරීරය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සැකසුණු දෙයක් කියලා දැන් ඔබට තේරෙනවා ඇති. සබහා දහමේ දායාදයක් වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ශක්තියින් ටිකක් එකට එකතු වෙලා තිබෙනවා. ඒ ශක්තිය ආහාර, ඍතුව, කර්මය, චිත්තය නිසා ක්‍රියාත්මකව පවතිනවා. ඒ ස්වභාවය තමයි මම කියලා අපි සිතින් අල්ලාගෙන ඉන්නේ. මේ පිළිබඳව තවදුරටත් තේරුම් ගැනීම පිණිස මම ඔබට උදාහරණයක් සලසලා දෙන්නම්. අපිට වාහනයක් දකින්න හම්බෙනවා. මේ වාහනේ වටේ තියෙන තහඩුවට අපි කියන්නේ නෑ වාහනේ කියලා. වටේ තියෙන තහඩුව ඝන කර්කශ භාවයෙන් සැකසුණු එකක්. පඨවි ධාතුවෙන් සැකසුණු එකක්. ඒ වගේම මේ වාහනේ ඇතුලේ රෝදවල තියෙනවා හුලං. අපි මේ වාහනේ තියෙන රෝදවල තියෙන හුලන් වලට කියන්නේ වාහනේ කියලා.
හුලං කියලා කියන්නේ වායෝ ධාතුව. ඒ වගේම මේ වාහනේ ගමන් කරන්නේ ඉන්ධන වලින්. ආපෝ ධාතුව, මේ ආපෝ ධාතුවට අපි කියන්නේ නෑ වාහනේ කියලා. ඒ වගේම මේ ආපෝ ධාතුව උණුසුම් වෙනකොට මේ වාහනේ රත් වෙන්න ගන්නවා. ඒ රත් වෙනකොට ඒ රත් වීම තේජෝ ධාතුවට අපි කියන්නේ වාහනේ කියලා. එතකොට මේ වාහනේ හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන්. මේ ධාතු හතර තනි තනිව ගත්තාම අපි කියන්නේ වාහනේ කියලා. නමුත් මේ ධාතු හතරේ එකට එකතු වීමක් ඇති වුණාට පස්සේ වාහනේ තහඩු, වාහනේ හුලම්, වාහනේ තෙල්, වාහනේ පවතින උණුසුම සියල්ලම එකතු වුණාට පස්සේ අපි කියනවා මේක වාහනේ කියලා. ඒ වගේම තමයි අපේ ශරීරයේ කෙස් වලට පමණක් මම කියලා කියන්නේ නැහැ. කෙලසොටු සෙමසර වලට විතරක් මම කියලා කියන්නේ නැහැ. හුස්ම ගන්න හුස්ම පිට කරන වාතයට විතරක් මම කියලා කියන්නේ නැහැ. ඒ වගේම තමයි ඇඟේ තිබෙන උණුසුම් ස්වභාවයට විතරක් මම කියලා කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරත් ඒ වගේම ඒවා උපකාරයෙන් හටගන්න රූප 24ත් එකට එකතුවකට තමයි මම කියන ස්වභාවයට අපි ඇල්ලලා තියෙන්නේ. ඒ රූප 28ම එකට එකතු කරලා තමයි මම මගේ ආත්මය යන දෘෂ්ටිය ඇති වෙලා තියෙන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති මේ රූප ගොඩකට තමයි මම කියන දෘෂ්ටියට පැමිණලා තියෙන්නේ කියලා. හොඳයි. ඔබ මෙතෙක් වෙලා ශ්‍රවණය කරේ රූපේ කුමක්ද කියලා. ඒ වගේම උපාදානය කුමක්ද කියලා. ඒ වගේම ස්කන්ධය කියන්නේ කුමක්ද කියලා. දැන් ඔබට රූපය පිළිබඳවත්, උපාදානය පිළිබඳවත්, ස්කන්ධය පිළිබඳවත්, රූප උපාදාන ස්කන්ධය පිළිබඳව යම් වූ අදහසක් ඇති වෙලා ඇති. දැන් අපි රූප උපාදානස්කන්ධ භාවනාව සිදු කරමු. දැන් ඔබ හොඳින් හුස්ම අරගෙන හුස්ම හෙලන්න. හොඳින් හුස්ම ගන්න, හුස්ම හෙලන්න. හොඳින් හුස්ම ගන්න, හුස්ම හෙලන්න. දැන් ඔබ ඔබේ ශරීරයට සිත යොමු කරන්න. දැන් ඔබ මෙහෙම කල්පනා කරන්න. මම කියලා හිතන්නේ මේ ඇස් දෙක ගැන, මේ කන් දෙක ගැන, මේ නාසය ගැන, මේ දිව ගැන, මේ ශරීරය ගැන තමයි මම කියලා මම හිතාගෙන ඉන්නේ. මේ ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරය හැදිලා තියෙන්නේ පඨවි ශක්තියෙන්, ආපෝ ශක්තියෙන්, වායෝ ශක්තියෙන්, තේජෝ ශක්තියෙන්.
ඒ වගේම තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ ශක්තියේ උපකාරයෙන් මේ ශරීරයේ තිබෙනවා රූප 24ක්. ඒ රූප තමයි ඉන්ද්‍රිය රූප 5ක්. චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, ජීවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය. ඒ වගේම ගෝචර රූප 4ක්. වර්ණ රූපය, ගන්ධ රූපය, ශබ්ද රූපය, රස රූපය. ඒ වගේම භාව රූප 2ක්. ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය. ඒ වගේම හෘද රූපය, වස්තු ප්‍රසාදය, ජීවිත රූපය, එහෙම නැත්නම් ජීවිතේ පවත්වාගෙන යන රූපය, ඕජා රූපය, කබලින්කාර ආහාර නිසා හටගන්නා ඕජාව, ඍතුව නිසා හටගන්නා ඕජාව, චිත්තේ නිසා හටගන්නා ඕජාව, කර්මය නිසා හටගන්නා ඕජාව. ආහාර රූපයක් තියෙනවා. ඒ වගේම ආකාශ රූපය, අවකාශ ධාතුවක් මේ ශරීරය ඇතුලේ තියෙනවා. මුඛයේ අවකාශ ධාතුවක් තියෙනවා. ආමාශයේ අවකාශ ධාතුවක් තියෙනවා. මොළයේ ඇතුලේ අවකාශ ධාතුවක් තියෙනවා. ආකාශ ධාතු රූප තියෙනවා. ඒ වගේම කාය විඤ්ඤාති රූප, කාය හොලවන රූප, වචී විඤ්ඤාති රූප, වචන කතා කරන රූප මේ ශරීරයේ තියෙනවා. ඒ වගේම භාවනා ආදී දේවල් සිදු කරනකොට සැහැල්ලු වෙන ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා සැහැල්ලු රූප 3ක් තියෙනවා. ඒකට කියන්නේ විකාර රූප කියලා. ඒ වගේ මේ රූප නිතරම හටගන්නවා, උපචේ තියෙනවා. ඒ වගේම රූපේ පවතිනවා, සන්තතියක් තියෙනවා. ඒ වගේම මේ රූපේ ජරාවටපත් වෙනවා, ජරතා ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේ රූපේ නිතරම වෙනස් වීමට ලක් වෙනවා, අනිත්‍යතා ස්වභාවයක් තියෙනවා. ලක්ෂණ රූප 4ක් තියෙනවා. මේ ආකාරයට මහා භූත රූප 4ක් ඒ ඇසුරු කරගෙන තිබෙන රූප 24ක් එකතුවෙන් තමයි මේ මම කියන රූපය හැදිලා තියෙන්නේ. මේ මම කියන රූපය අවුව නිසා වෙනස් වෙනවා. සීතල නිසා වෙනස් වෙනවා. හුළඟ නිසා වෙනස් වෙනවා. කබලින්කාර ආහාරයන්ගේ වෙනස් වීම නිසා වෙනස් වෙනවා. මේ වෙනස් වීම නිසා රූපය හැම වෙලාවෙම එකම විදිහට පවතින්නේ නැහැ. මේ රූපය ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මරණයටපත් වෙනවා. මේ රූපය ක්ෂණයක් ක්ෂණයක් පාසාම වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. මේ රූප ශක්තිය චිත්තක්ෂණ 17න් 17ට වෙනස් වෙනවා. චිත්තක්ෂණ 17න් 17ට කුඩා කාලයකදී පවා මේ රූපේ වෙනස් වන නිසා අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඒ වගේම තමයි මේ මම කියලා හිතාගෙන ඉන්න
ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරය. එසේත් නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින් සකස් වුණු මේ ශක්තිය, මේ ඇස් ලෙඩ වෙනවා, කන ලෙඩ වෙනවා, නාසය ලෙඩ වෙනවා, දිව ලෙඩ වෙනවා, කය ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා සමගම වයසට යනවා. වයසට යනවා සමගම දිරනවා. දිරනවා සමගම කැඩෙනවා. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින් සැකසුණු ඇස, කන, නාසය, දිව, ශරීරය ලෙඩ වෙනකොට, වයසට යනකොට, කැඩෙනකොට, බිඳෙනකොට දුක ඇති වෙනවා. මේ ශරීරය ඒකාන්තයෙන්ම දුකක්. ඔබගේ මවත් ලෙඩ වුණා, වයසට ගියා, මිය ගියා. ඔබත් ලෙඩ වෙනවා, වයසට යනවා, මිය යනවා. ඔබේ දරුවනුත් ලෙඩ වෙනවා, වයසට යනවා, මිය යනවා. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතුන්ගේ ස්වභාවය තමයි දි รา පත් වෙන ස්වභාවය. එම නිසා මේ ශරීරය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඒ වගේම තමයි මේ ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරය, එසේත් නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ ශක්තියින් අනිත්‍ය වෙලා යනකොට, වෙනස් වෙලා යනකොට මට ඕනේ විදියට නවතින්න කියලා නවත්ව ගන්නත් බෑ. ඒ වගේම මට ඕනේ මෙතෙක් කාලයක් ජීවත් කරන්න කියලා ජීවත් කරන්නත් බෑ. ස්වභාවිකව ආහාර ප්‍රත්‍යයෙන් මේ රූපය හට ගන්නවා. ආහාර වෙනස් වෙනකොට මේ රූපේ වෙනස් වෙනවා. ආහාර ගැනීමේ ශක්තිය අඩු වෙනකොට, මේ ශරීරයේ ඕජාව අඩු වෙනකොට මේ ශරීරය දුර්වල වෙනවා. මේ ශරීරය මට ඕනේ විදියට පවතින්නේ නැහැ. මට ඕනේ ආකාරයෙන් පවත්වා ගන්නත් බෑ. මේ ශරීරය මගේ ආත්මය කියලා මට ඕනේ විදියට පවතින්නෙත් නැහැ. මේ ශරීරය අනාත්මයි. මේ ශරීරයේ ආත්මයකින් තොරයි. මේ ශරීරයට සිත එකතු වෙලා මම කියන හැඟීමක් ලබා දුන්නට මේ රූපය කියන දෙයට ආත්මයක් නැහැ. මේ රූපය සබහාදහමට අයිති එකක්. මේ රූපය අනාත්මයි. මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. බාහිර ලෝකයේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ ස්වභාවයත් මගේ මේ ශරීරයේ තිබෙන පඨවි, ආපෝ, තේජෝ ස්වභාවයත් එකක්. පඨවි ධාතුවට කවදාකවත් හිතෙන්නේ නැහැ මම කියලා. පඨවි ධාතුව මම කියලා හිතන්නේ මගේ සිතින්. ආපෝ ධාතුවට කවදාකවත් හිතෙන්නේ නැහැ මම කියලා. ආපෝ ධාතුව මම කියලා හිතන්නේ මේ හිතින්. තේජෝ ධාතුවට කවදාකවත් හිතෙන්නේ නැහැ මම කියලා. තේජෝ ධාතුව මගේ කියලා හිතන්නේ මේ හිතින්. වායෝ ධාතුවට කවදාකවත් මම කියලා හිතන්නේ නැහැ. වායෝ ධාතුව මගේ කියලා හිතන්නේ මේ හිතින්. කවදා හරි දවසක මේ ශරීරයෙන් මේ හිත වෙන් වුණාට පස්සේ මේ ශරීරය දි รา ගිය වේලිච්ච දර කොටයක් වගේ මහ පොළොවට වැටෙනවා. මහ පොළොවට වැටිලා
මේ ශරීරයේ තියෙන පඨවි ධාතුව පොළොවේ පස් බවට පත් වෙනවා. මේ ශරීරයේ තියෙන කෙලසොටු සෙමසරව යන ආපෝ ධාතුව ජලයේ බවට පත් වෙලා මේ පරිසරයට එකතු වෙනවා. මේ උණුසුම සීතල මේ පරිසරයට එකතු වෙනවා. ඒ වගේම මේ හුස්ම ටික මේ වායෝ ධාතුවට එකතු වෙනවා. මේ ශරීරයේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූතත් ඉතිරි රූප 24ත් එකට එකතු කරගෙන මම කියලා සිතින් අල්ලගෙන ඉන්න රූපය මට අයිති නැති දෙයක්. මේ රූපේ සබහා දහමට අයිති දෙයක්. මේ සබහා දහමින් ලැබුණු දායාදේ තමයි මම කියලා අල්ලගෙන ඉන්නේ. ඒ නිසා මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි.